වෙල්කම්. ඉතින් කොහොමද? අද මාත් එක්කන් සුපර් මාකට් යමු. ඉතින් මේ vlog එක ඉවර වෙනකම්ම බලන්න. ලංකාවේදී අපිට දකින්න නැති දේවල් ගොඩක් මේ vlog එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු vlog එකට. කැෆේ රූම එකෙන් නාසි ලෙමක් එකකුයි රයිස් නූඩල්ස් සුප් එකකුයි අරගත්තා. දැන් අපි NSK එකේ ඉන්නේ. ඉතින් ගෙදරට ඕනේ කරන හැම දෙයක්ම අපිට මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේමයි මෙතන එළවලු, පළතුරු, පලා වර්ග, මස් මාළු, සී ෆුඩ් වගේ ඕනම වර්ගයක් තියෙනවා. හරිම ෆ්‍රෙෂ්. මේ ටැංකිය වලින් ඔයාලා කන්න කැමති මාළු වර්ගයක් අරගන්න පුළුවන්. මේ තියෙන බෙල්ලෝ වර්ග ඔයාලා බෙල්ලෝ කාලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ තියෙන නෙළුම් මල අපි අනිවාර්යෙන් අරගන්නවා. මොකද මේ නෙළුම් මල හරිම රසයි. එක එක જાති අල වර්ග නම් තියෙනවා. මම නම් මෙතනින් ගොඩක් වර්ග කාලා නැහැ. දන්න කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් එකක් දාන්න. ගෙදර ගෙනියන්න මල් පුකුරුත් අරගත්තා. දැන් අපි ගෙදර යන ගමන් ඉන්නේ.
මේකෙ තියෙන පලාමිති ගොඩක් පිරිසිදුයි. කොළ ටික වෙන් කරගෙන මේ විදිහට ඔතලා ෆ්‍රිජ් එකේ තිබ්බම මාසයක් වුණත් ෆ්‍රෙෂ් විදිහටම තියෙනවා. හැබැයි ඔයාලා කියන කොළවල පස් එහෙම තියෙනවා නම් හොදලා වතුර අයින් වුණාට පස්සේ මේ විදිහට ඔතලා තියන්න. නැත්නම් සවුත් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොමයි අද මගේ දවස ගත වුණේ. හැමදාමත් වගේ මගේ channel එකට වීඩියෝ එකක් දැම්මම ඒක වෙනුවෙන් ඔයාලගේ කාලය වෙන් කරලා ඒක බලලා like එකක් දාලා comment එකක් දාලා share කරලා යන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මැලේසියාවේ ගෙවන තවත් ලස්සන දවස් අරගෙන මම ඉක්මනටම එන්නම් මේ life with what's